කොහොමද ඔලුව හැමෝටම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ daily hygiene habits ගැන. ඉතින් මේ hygiene habits අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට පිරිසිදු ජීවිතයක්, calm mind එකක්, calm life එකක් achieve කරගන්න ගොඩාක් helpful වෙනවා. පිරිසිදුකම කියන්නේ හොටි එක පිරිසිදු කරගන්න එක විතරක්ම නෙමෙයි. ඒක හිතේ සංසුන්කමට ගොඩාක් බලපානවා. අද අපි බලමු daily hygiene habits කොහොමද ජීවිතය calm කරන්න කියලා. hygiene කියන්නේ ලක්ෂරි එකක් නෙවෙයි. ඒක self respect එකක්. අපි අපේ hygiene එක maintain කරගෙන යනවා නම් ඒක අපිටම ගරු කරන විදියක්. පිරිසිදු වෙද්දී අපේ confidence එකත් හෙමින් වැඩි වෙනවා. ඉතින් අපිට මේ hygiene routine එක start කරන පළවෙනි step එක විදිහට morning hygiene එක maintain කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි උදේට හොඳට wash එකක් දාගෙන පිරිසිදු වෙනකොට අපේ හිතත් fresh වෙනවා. දවස පටන් ගන්න මේක simple නමුත් powerful habit එකක්. ඊළඟ habit එක තමයි ඔයාගේ clothes clean කරගන්න එක. ඉතින් ඇත්තටම ඔයා clean clothes අඳිනවා නම් ඔයාගේ mind එකත් clean වෙනවා. පිරිසිදු ඇඳුම් අඳිනකොට හිතට වෙනසක් දැනෙනවා. හැබැයි මේ ඇඳුම් expensive වෙන්න ඕනේ නැහැ. clean නම් enough. next step එක තමයි hair and body care. කෙස් tidy කරගෙන ඉන්න ඕනේ. body එක clean තියාගන්න. strong perfume ඕනේ නැහැ. fresh feel එක ඇත්තටම attractive. personal space cleanliness. ඔයා ඉන්න තැන clean නම් ඔයාගේ හිතත් calm. මේකට bed, bag, workspace මේ දේවල් පොඩ්ඩක් tidy කරගන්න. මේක mental hygiene එකක් වගේ. ඉතින් ඇත්තටම ඔයාගේ body එක clean කරලා තියාගත්තත් ඔයාගේ space එක clean කරගෙන නැත්නම් ඔයාට අර calm life එක ලබා ගන්න එක ලොකු බාධාවක් වෙනවා. ඉතින් ඔයා වගේම ඔයාගේ space එක cleanව තියාගන්න හැම විටම උත්සාහ කරන්න. ඉතින් ඊළඟ ස්ටෙප් එක තමයි night hygiene එක කියන්නේ. මේක ඇත්තටම ඔයාගේ day එක reset කරන බටන් එකක් වගේ. රෑට මොන සෝදන ගන්න. wash එකක් දාගන්න. ඒත් එක්ක දවසේ බර වෝටත් එක්ක wash වෙලා යනවා වගේ ඔයාට දැනෙයි. clean වෙලා නිදාගත්තොත් හිතට හරිම සංසුන්. ඉතින් glow කියන්නේ makeup නෙවෙයි. daily hygiene habits, consistency, self respect මේව එකතු වුණාම soft glow එක naturally එනවා. ඉතින් ඔයා ඇත්තටම හොඳ hygiene routine එකක් start කරලා මේක දවසක් දෙකක් කරා කියලා ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ glow එක එන්නේ නැහැ. ඉතින් මේකට ඔයාට self respect තියෙන්න ඕනේ. මේ habits අපි follow කරන්න ඕනේ වගේම consistency තියෙන්නම ඕනේ. එතකොට තමයි ඔයාගේ මේ glow එක ඔයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. පිරිසිදු ජීවිතයක්, හිතට නිදහසක්, calm mind එකක්, hygiene කියන්නේ silent self care එකක්. ඉතින් self care කියන්නේ එක්ස්ට්‍රා දෙයක් නෙවෙයි. ඒක බේසික් දෙයක්. පිරිසිදු වෙලා හිමින් ආදරෙන් ජීවත් වෙමු. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ අපේ daily hygiene එක කොහොමද maintain කරගන්නේ කියලා. ඉතින් අපි තවත් වීඩියෝ වලින් එක ස්ටෙප් එක කොහොමද හරියටම කරන්න කියලා
ගැඹුරින් කතා කරමු. සුබ දවසක්.